මේකට එරෙහිව හැප්පෙන්න තීරණාත්මක මේ විශ්වණය අපේ දරු පරම්පරාව ගිලගනිමින් තිබෙනවා. මොනතරම් දුරට ඇවිත් තිබෙනවද? අපේ රටේ බන්ධනාගාරගත වෙන අයගෙන් 64ක් මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වූ වැරදි වලට අහු වුණා. ඒ දරුවා. ඒ වගේම ඒ දරුවාගේ මුළු අනාගතය විනාශයටපත් වෙමින් තිබෙනවා. අවුරුදු 18ක් 26ක් අතර හිරිමල් වයසින් තරුණ පරම්පරාව මේ විශාලතම ගොදුරු බවට පත් වී තිබෙනවා. උගේ අනාගතය, උගේ බලාපොරොත්තු, උගේ අපේක්ෂාව මහමග විනාශ වෙමින් තිබෙනවා. එනිසා අපිට බලාගෙන ඉඳලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි. ඒක සෑම දරුවෙකුටම අම්මා කෙනෙක් ඉන්නවා, තාත්තා කෙනෙක් ඉන්නවා. ඒ දරුවා බිහි වෙන මොහොතේදී ඒ හැම අම්මා තාත්තා කෙනෙක්ගේම මුවේ විශාල සිනාවක් නැමුණා. විශාල අපේක්ෂාවක් සහ බලාපොරොත්තුවක් පොදුබෙදුණා. හැබැයි තමන්ගේ ඇස් ඉදිරිපිට තමන්ගේ දරුවා විනාශයටපත් වෙමින් තිබෙනවා. අම්මා විශාල වේදනාවකට ලක් වෙමින් තිබෙනවා. අපවාදකට ලක් වෙමින් තිබෙනවා. සමාජයෙන් කොන් වෙමින් තිබෙනවා. විතක අම්මලාට කියන්න සිද්ධ වෙනවා. උඹ වැදුවට වඩා හොඳයි නිකන් කියන්නේ. ඒ තරමටම දෙමෝපියන් අම්මලා මේ විශ්වයේ ගොදුරු බවට පත් වී තිබෙනවා. පෞලක මුළු සමගිය පැවැත්ම විනාශ වෙමින් තිබෙනවා. ස්වාමියා ගොදුරු වීම පෞල නිසානන්ද ඛේදවාචක බවට පත් වී තිබෙනවා. මම ඊට මාස කිහිපයකට ප්‍රමාතර යන වෙලාවේදී එක් සමාජයක උපදේශිකාවක් වුණා. ඒ ගමට ආවක අවුරුදු 15ක 16ක වයසක දැරිවියක්. ඒකේ තාත්තා දීවර රස්සාව කරනවා. එම දීවර රස්සාව කරන තාත්තා මුළු මඩින්ම මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි. අම්මන දරුවන් බලාගන්න විදිහක් නැහැ. අම්මා ඒ දරුවෙට බල කරනවා. උඹ කවුරු හරි කොල්ලෙක් හොයාගෙන ඉන්න. ඒ දරුවේ ඇවිල්ලා අර උපදේශිකාවට කියනවා මට නෝන මහත්තයා ඉස්කෝලේ යන්න ඕන. අපේ අම්මා කියනවා කොල්ලෙක් එක්ක පැනලා යන්න. දත දෙකවක්. මේ කිසිසේත් විදිහට ආයි කියදවත්. පවුලක් ලෙස මුළු පවුල් සංස්ථාවේ පැවැත්ම බිඳවැටීමේ තර්ජනයක් මේ හමු වෙන්නේ. අනෙක් පසින් විසන ගම් නියම් ගම් කරා මෙම මායාකාරී කුණාටුව පැතිරෙමින් තිබෙනවා. අපි ගමට ගිහුවාම අපේ ඥාතින් අපට කියනවා පුතේ වැලේ රිද්දක් වෙනවා යන්න බයයි. එළිය වීටික මණ්ඩල යන්න බයයි. කෙල්ල තනියම ගෙදර තියලා යන්න බයයි. කොයි වෙලාවෙ තමගේ දැරිවිය තමගේ දීපල මේ විශ්වයේ ගොදුරු බවට පත් වෙයිද කියලා අනතුරක් තියෙනවා. එදා මොකද සිදු වෙන්නේ? ගම් බියභාවයට පත් වී තිබෙනවා. අපරාධකාරී රාජ්‍යයක් ගම් නිර්මාණය වෙමින් තිබෙනවා. මේ විශ්වනේ. ඒ විතරක් නෙවෙයි. ඒ මුළු සමාජෙම ගිලගෙන තිබෙනවා. අද අපේ රටේ මාර්ග අනතුරු වලින් විශාල ප්‍රමාණයක් මේ මත්ද්‍රව්‍ය හා බැඳුණු මාර්ග අනතුරු. අපේ රටේ ළමා සහ කාන්තා සිද්ධ වෙන දූෂණයේ විශාලතම පංගුව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ ලෝණී. දරුවන් ගිලගනිමින් තිබෙන කාන්තාවන් පීඩාවට පත් කරමින් තිබෙනවා. පොදු ස්ථානවල බස් රථයේ පාරේ විපරීත ලිංගික ආසාවන් මුදාහරමින් තිබෙනවා. කාන්තාවකට පාර යනකොට විපරීත ලිංගික ආසාවන් ප්‍රදර්ශනය කරනවා.
මේ ව්‍යසනය මුළු සමාජය ගොදුරු බවට පත් කරමින් තිබෙනවා. ඒ වගේම රටේ ආර්ථිකය විශාල බිඳවැටීම. කටුනායක ඉඳන් කොළඹට හයිවේ එක තියෙනවා. හැබැයි අපිට අධිවේගී මාර්ගයක් තියෙනවා කලුවරේ ඉන්නේ. එයි. අද අපේ අධිවේගී මාර්ගය ආරක්ෂාව සපයන්න STF එක පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවන්න සිදු වෙලා. එයි. විදුලි ආලෝකයේ සපයන වයර් එලන්න බෑ කපන්න යනවා. ඔබගේ මේ පාර අදත් කවුරුයි? හේතුව වයර් එකක් එලන්න බෑ. කපන්න. අලිවට එලලා තියෙනවා. අලිගේ ආරක්ෂාව. එහි තියෙන බැටරිය ගලවගෙන යනවා. පාලම් බෝක්කුවල තිබෙන යකඩවට කපාගෙන යනවා. මුළු සමාජය මේ කේඩවාදකේ ගොදුරු බවට අස්ථාවර භාවය නිර්මාණය කරලා තිබෙනවා.